අපේ පැරිස් සංචාරය දෙවැනි දවසේ අපි ඔයාලාව එක්ක යන්නේ පොන්ට් ඇලෙක්සැන්ඩර් ද තර්ඩ් කියන මෙන්න මේ බ්‍රිජ් එක බලන්න. මේ බ්‍රිජ් එක තියෙන්නේත් අයිෆල් ටවර් ඉඳන් කිලෝමීටර් එකමාරක් දෙකක් විතර දුරින්. අද ස්ප්‍රින් එකේ ඉර පායලා තියෙන ලස්සනම දවසක්. අපේ පැරිස් සංචාරය අපි මාර්තු මාසේ කරාට අපි ගොඩාක් වාසනාවන්ත වුණා. එක දවසක්වත් වැස්සේ නෑ, ගොඩක් කෝල් වෙදර් එකක් හම්බුන්නේ නෑ. ඒක හන්දා අපේ මේ සංචාරය ගොඩාක් හොඳ අත්දැකීමක් වුණා අපිට. ඉතින් අපි මේ බ්‍රිජ් එකට ඇවිල්ලා උදේම තීරණය කරා බ්‍රිජ් එක දිගේ හා පැත්තට යන්න. ඉතින් හා පැත්තට ගියාට පස්සේ අපිට සේන් ගඟ අයින දිගේ තමයි ඉතුරු ගමන යන්න තීරණය කරේ. ඉතින් අපි මෙහෙම බ්‍රිජ් එකේදී අපි දැකපු එක දෙයක් තමයි පැරිස් වල ඉන්න ගොඩාක් අය එක සාමාන්‍ය යුරෝපීයන්ට පොදු දෙයක් ශරීර සෞඛ්‍ය ගැන සෑහෙන හිතන. අද සෙනසුරාදා දවසක් නිවාඩු දවසක් හන්දා ඉතින් ගොඩාක් අය ජොගින් යනවා, ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. අපි විතර නෙමෙයි තවත් සංචාරකයෝ ගොඩාක් ඇවිල්ලා හිටියා මේ බ්‍රිජ් එකට. ඇවිල්ලා ඉවරලා ඒගොල්ලෝ හැමෝම ෆොටෝ ගන්නවා, ඇවිදිනවා. ඉතින් ගොඩාක් එන්ජොයි කරා. ඉතින් මේ බ්‍රිජ් එකේ තියෙන විශේෂතාව මේ බ්‍රිජ් එක දෙපැත්තේ තියෙන මේ ලස්සන ස්ටැචු සහ ඒකේ එන්ට්‍රන්ස් එක හදලා තියෙන විදිහ. ඉතින් මේක ටිකක් යුනික්. ඉතින් පැරිස් වල තියෙන විශේෂතාව මෙන්න මේ ලස්සන ස්ටැචුස්, ලස්සන ගොඩනැගිලි, ලස්සන ගෘහ නිර්මාණ ශිල්පය. I think පැරිස් නගරේ හැමතැනම වගේ පයින් ගමන් කරන්න පුළුවන් විදිහට සේන් ගඟ අයින දිගේ එහෙම නැත්නම් පොඩි පොඩි වෝකින් පාත්ස් එහෙම හදලා ලස්සනට තියෙනවා. ඉතින් මේ බ්‍රිජ් එකේ මෙන්න මේ වගේ ලස්සන ගෝල්ඩ් කලර් එකකින් ඩිසයින් කරපු මල් වැටක් වගේ දාලා බොහොම ලස්සනට හද බ්‍රිජ් එකක්. මේක රැට ලයිට් දැම්මම හරිම ලස්සනයි. ඔගොල්ලෝ සේන් ගඟ දිගේ බෝට්ටු සංචාරයක යනවා නම් මේ බ්‍රිජ් එක යටිනුත් යන්න පුළුවන්. ගොඩක් උස බෝට්ටුවල නෙමෙයි, නමුත් සාමාන්‍ය බෝට්ටුවකට මේක යටින් යන්න පුළුවන්. ඉතින් මෙතනටත් අයිෆල් කුළුණ මෙන්න මේ වගේ ලස්සනට පේනවා. ඉතින් අපි ඒකමත් බලාගෙන යන ගමන් අපි දැක්ක මෙන්න ලස්සන පරණ ෆියට් කාරයකුයි ස්කූටර් එකකුයි. ඒකේ පොඩි ඇස්තටික් ලුක් එකක් තිබ්බහන්ද ඒකෙත් ෆොටෝ එකක් අරගෙන අපි හිමීට අපේ ගමනාන්තය වෙච්ච ලූව කෞතුකාගාරය බලන්න යන පිටත් වුණා. ඉතින් ඒ යන ගමන අතරමැදදී අපි දැක්ක ලස්සන වෝටර් ෆවුන්ටන් එකක් තියෙනවා. ඉතින් මේ වෝටර් ෆවුන්ටන් එකත් ටිකක් ප්‍රසිද්ධයි පැරිස් නගරේ එන සංචාරකයන් අතර. මොකද මෙතන ඇත්තටම ගොඩාක් අය නැවතිලා ෆොටෝස් ගන්නවා. එකක් මේ වෝටර් ෆවුන්ටන් එකේ තියෙන සිසිලත් එක්ක ඒක ගොඩක් අයට රෙස්ට් කරන්න හොඳ තැනක්. ඉතින් ඒ අතර අපි දැකපු තව දෙයක් තමයි මේ වෝටර් ෆවුන්ටන් එකට ගොඩක් අය කොයින්ස් විසික් කරලා තියෙනවා. ඒක එක එක රටවල එක එක අයගේ විශ්වාසය ඒගොල්ලෝ එකකින් වාසනාව ලැබෙනවා. ඒක sign of good luck කියලාත් කරන වෙලාවල් තියෙනවා. ඉතින් මෙතනට ගිහින් අපි ලස්සන ෆොටෝස් ටික උත් අරගෙන වෝටර් ෆවුන්ටන් එකත් බලාගෙන අපි ඊට පස්සේ හිමීට අපි ගමනාන්තය දක්වා යන්න පිටත් වුණා. ඉතින් මේ ගමන අපිට ඇත්තටම හරිම සුන්දර අත්දැකීමක් වුණා. මොකද මේ වෙදර් එකත් එක්ක වටපිටාවේ තියෙන ලස්සන දේවල් බලාගෙන යන එක හරිම සුන්දර වුණා. ඉතින් අපි ඊළඟට මෙන්න මේ තිබ්බ පාක් එක දිගේ තමයි අපේ ගමන ගියේ. මේ පාක් එකත් හරිම ලස්සනට මේන්ටේන් කරලා තියෙන ලස්සනට ගස් වලින් පිරුණු පාක් එකක්. ඉතින් මේක ඇත්තටම මේකේ තියෙනවා කිඩ්ස් ප්ලේ ඒරියා එකක්. ඊට අමතරව පුංචි පුංචි වතුර තටාක වගේ තියලා ඒව ළඟ ඉඳගෙන රෙස්ට් කරන්න පුළුවන් තැන් කීපයක්. ඊට අමතරව පබ්ලික් ටොයිලට් එකක් ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා. පැරිස් වල අපි දැකපු ලොකුම ගැටලුව තමයි ෆ්‍රී ඇක්සස් එහෙම නැත්නම් ඊසි ඇක්සස් තියෙන පබ්ලික් ටොයිලට්ස් ගොඩක් අඩු එක. ඉතින් මේක මුළු පැරිස් නගරෙටම පොදු කාරණාවක්. ඔගොල්ලෝ පැරිස් සංචාරය කරන වෙලාවක ඔගොල්ලෝ අයිෆල් කුළුණ පැත්තෙන් ඉඳන් ලුව කෞතුකාගාරට යනවා නම් මෙන්න මේ ලොකේෂන් එකේදී ඔයගොල්ලන්ට ඇක්සස් කරන්න පුළුවන් පබ්ලික් ටොයිලට්ස් ඔක්කොම තියෙනවා. ඉතින් මේ ගාඩන් එකේ හැමතැනම මෙන්න වගේ ලස්සන කොළපාට පොඩි පොඩි පුටු තියලා තියෙනවා. මේක හාන්සි පුටු වගේ තියෙන ඒවා, සාමාන්‍ය පුටු වගේ, බෙන්ච් වගේ මෙහෙම ගොඩක් ඒවා තියලා තියෙනවා. ඉතින් ෆැමිලිස් ඇවිල්ලා ගොඩක් අය ඉඳගෙන මේ මල් දිහා බලාගෙන ඒගොල්ලන්ගේ විවේකී දවස ගත කරනවා. ඉතින් මේ ස්ප්‍රින්ග් එක පටන් අරන් තියෙන හන්දෝකරන් පේනවා ඩැෆඩිල් මේ වගේ මල් වර්ග ගොඩාක් පිපිලා තියෙනවා විවිධාකාරයෙන්. ඉතින් පැරිස් නගරේ කොහොමද ගොඩක් ප්‍රසිද්ධයි මේ ලස්සන මල් වලට. ප්‍රංශය කොහොමද ප්‍රසිද්ධයි. ඉතින් අපි මේ ඉස්සරහටදී අර ඔයගලන්ට ඉස්සරහින් පේන්නේ පුංචි තටාකයක් කරමම කියපො. ඉතින් මේකට කාටවත් ඇක්සස් නැති වුණාට එතන ළඟ ඉඳගෙන හැමෝම මේක දිහා බලාගෙන සමහරලාට පොත් බලනවා, කොෆි එකක් තුන ගන්නගම නිදහසේ ඉන්නවා. ඊට මේ වගේ ලස්සන ස්ටැචුස් ගොඩාක් මේ මුළු පාක් එක පුරාම නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ ගොඩාක් පරණ නිර්මාණ. ඒ අතර අලුතෙන් කරපුවත් නැතුවම නෙමෙයි.
නමුත් පැරිස් නගර මේ ස්ටැචුවල අපි දැකපු එක විශේෂත්වයක් තමා ලිංගික අවයවෙම නැත්තන් මේල් ෆිමල් ජෙන්ටල්ස් කියනවා ගොඩක් ඒගොල්ලෝ පෙන්න්න උත්සාහ කරලා තියෙන ඒවාගේ ඇකියරසියක තියෙන විදියට නිර්මාණය කරන්න උත්සාහ කරලා තියෙනවා තින් ලිංගිකත්වයට මේකුල්ලු ඇත අතීතයදම සෑහන තැනක් දීලා තියෙනවා මේටික දැක්හම බලන්න පුළුව අපි යන්න අන්නර ඉස්සරහ පේන ආච්චක පැත්තරතමා දැන් අපි යන්න ඕයි අපිත් ටිකක් වෙලා මේ තටාකයක් ගව නැවතිලා ඉඳලා පොඩ්ඩක් රෙස්ට් කරලා අපි ඊළඟ ගමනාන්තය බලා යන්න පටන් ගත්තා ඉතින් ඇත්තට මේ වෝක එක හරිම ලස්සන අත්දැකීමක් මොකද ඒ වටේ තියෙන දේවල් බලාගෙන ඊළඟට මේ ලස්සන්ට මල් පිච්ච පාක්‍යයක් දිගේ ඇවිද යන එක හරිම ලස්සන අත්දැකීමක් වුණා ඉතින් අරමං කලින් කිව්වා උගලන් පේනති මේ ස්ටැචුස් වල තියෙන විශේෂත්වය මෙන්න මේක තමා එක මැප් එක මේ මැප් එක හැටියට අපි යන්න ඕන තැන කොතනද අපි ඉන්නේ කොතනද කියලා බලන්න පුළුවන්. ඉතින් ඉස්සරහට යද්දී මේ තැන් වල ඉතින් අද ටිකක් රස්නේ දවසක් හන්ද උගලන් බලන්න පුළුවන් වතුර විකුණන කට්ටිය ඒ වගේ ගොඩාක් අය ඉන්නවා. පැරිස් නගරේ ගොඩාක් ප්‍රසිද්ධ කොන් ආටිස්ලාට. එහෙම නැත්නම් රවටිලිකාරයින්ට. මේකේ එක ප්‍රධාන හේතුව පැරිස් කියන්නේ ලෝකේ වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් වෙන නගරයක්. ඉතින් එහෙම සංචාරකයන් ප්‍රමාණයක් එද්දිම ඒ අතර ඉතින් ඒකටම ලින්ක් වෙච්ච තව නොකටයුතුකම් අකටයුතුකම් ගොඩක් සිද්ධ වෙනවා ඒ අතර. ඉතින් ඒක එකක් තමා වැඩි මිලට බඩු විකුණන එක ඊළඟට පිට්පොකට් ගහන එක ඊළඟට ෆෝස්ෆුලි සල්ලි ගන්න එක විවිධ දේවල් වලට ඒ වගේ දේවල්. ඉතින් අපිටත් එන්කවුන්ටර් වුණා මේ පෙටිෂන් එකක් සයින් කරන්න කියලා එන සෙට් එකක්. ඒගොල්ලෝ ඊළඟට වට වෙලා වාට පෙටිෂන් එක සයින් කරන්න දීලා ඒකෙන් ඊළඟට වා සයින් කරන සල්ලි කීයක් හරි ඉල්ලලා ඒ වගේ. මේ ගොඩක් කරන්නේ කාන්තාවන්. ඊළඟට මේ ඔය මම කලින් පෙන්නුම් බිම තියාගෙන විකුණන වතුර බෝතල් ඒ වගේ දේවල් වලුත් ඒගොල්ලෝ ගොඩක් කරාට එක්ස්ට්‍රා චාර්ජ් කරනවා. මේ දේවල් කරන්න එපා කියනවනේ නමුත් අවබෝධයෙන් අවධානය ඉස්සලා ගණන් කතා කරලා හිම කරලා බඩු ගන්න ඒ වගේ දේවල් කරන්න පුරුදු වෙනවා. ඊළඟට පැරිස් වල සංචාරය කරනවා නම් හොඳ මෝඩ් එක තමයි බයිසිකල් කියන එක. ඔයාට ඉලෙක්ට්‍රික් බයිසිකල් එක රෙන්ට් එකට ගන්න පුළුවන්. දවසට සතියට මාසෙට වගේ වා ඉන්න කාලෙට. ඒක ගොඩක් චීප් ඕල්ටර්නේටිව් එක. මොකද මෙහි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් සෑහෙන හොඳයි. හැබැයි උනත් ටිකක් ගණන්. ඉතින් පැරිස් නගරේ ගොඩාක් වෝකින් පාත්ස් තියෙන හන්දා සයික්ලින් පාත්ස් තියෙන හන්දා සයික්ලින් කරන්න පුළුවන් කෙනෙක්ට ගොඩක් හොඳ ගමන් මාධ්‍යයක් වෙනවා. එච්චර දුරකුත් නැහැ මුළු පැරිස් නගරේ පුරාම යන්න. ඉතින් try කරලා බලන්න. ඊළඟට මෙන්න මේ ගේට් එක හරහා තමයි අපි ලූව කෞතුකාගාරට ඇතුල් වෙන්නේ. ඒ ගේට් එක හරිම ලස්සනයි. මේක ගොඩාක් ලස්සන කැටයම් නිර්මාණය කරලා තියෙනවා. මේක සෑහෙන විශාල ගේට් එකක්. ඒකින් ගියාට පස්සේ අපිත් ලුව කෞතුකාගාරයට ඇවිල්ලා ඉස්සරහින් පේන ට්‍රයැන්ගල් එක තමයි ලුව කෞතුකාගාරය. අපිත් ඇවිල්ලා මේ වගේ ලුව කෞතුකාගාරය අතින් උස්සන් වගේ ෆොටෝස් ටිකක් හිම ගහගෙන අපි කෞතුකාගාරයට ගියා. ඇත්තටම අපේ මේ ගමනේදී අපි අද කෞතුකාගාරයට යන්න බලාපොරොත්තු වෙන්නේ මොකද අපිට තියෙන කාලයත් එක්ක අපිට කාලේ බොහොම සීමිතයි. අපි දවස් කීපයක් විතරයි පැරිස් නගරේ ඉන්නේ. දවස් දෙකක් වගේ කාලයක්. ඊට පස්සේ අපි ඩිස්නිලෑන්ඩ් වලට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒක හන්දා අපි අද ඇත්තටම ලුව කෞතුකාගාරයට යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි එළියෙන් බලාගෙන අපි ඊළඟට අපේ ඩෙස්ටිනේෂන් වෙච්ච නෝත්‍රඩම් කතීඩ්‍රල් එක බලන්න යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ලුව කෞතුකාගාරෙත් වටේ තියෙන මේ බිල්ඩින්ග්ස් එම හරිම ලස්සනයි. ඔයගලන්ට පේනවා අපි නිකන් සාමාන්‍යයෙන් දකින්න හරි බෝරින් ජනේල වෙනකොට මෙහි තියෙන හැම එකම ලස්සනට කැටයම් දාලා ලස්සන ඩිසයින්ස් වලින් මේවා කරලා මේන්ටේන් කරලා තියෙනවා. ඉතින් මේක මෙන්න මේ ගෘහ නිර්මාණ ශිල්පය තමයි පැරිස් නගරේ තියෙන විශේෂත්වය. ඕගොල්ලොත් කවදා හරි පැරිස් යනවා නම් ඔයගලන්ට වෙලාව තියෙනවා නම් මම කියන්නේ ලුව කෞතුකාගාරයට ගිහින් බලන්න. ප්‍රසිද්ධ මොනාලිසා ස්ටැචු එකත් බලන්න පුළුවන්. ඉතින් අදත් බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. අපි ආයෙත් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.